හයි ළමයි. ඔන්න අද සති දෙකකට විතර පස්සේ තමයි vlog එකක් අරගෙන එන්නේ. මම අද චුට්ටක් දුර ගමනක් යන්නයි යන්නේ. ස්ටේෂන් එකට ගියා. මං පැයක විතර දුරක් යන්න ඕනේ. මම ඉන්න ඕසකාවලනේ. ඕසකා ඉඳලා කියෝතෝ වලට තමයි යන්නේ. කියෝතෝ වල ඉන්නවා අපේ අක්කා. අපේ කියන්නේ බෝයිෆ්‍රෙන්ඩ්ගේ අක්කා. ඉතින් එයා බලන්න මං ගියා. මොකද අපිට මාසයක් ඉස්කෝලේ නිවාඩු දුන්නා කිව්වනේ. ඒ නිසා ඉතින් ඒ හින්දා එයාලගේ පැත්තට ගියා. ඉතින් කියෝතෝ ගිහිල්ලා අපි මොකද කරේ? කොහෙද ගියේ? මොනවද කෑවේ බිව්වේ? මේ හැමදේම මේ vlog එකේ තියෙනවා. ඉතින් වීඩියෝ එකත් එක දිගටම එකතු වෙලා ඉන්න. අදත් ඔයගොල්ලන් හැමෝගම ගොඩක් ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. එහෙනම් වීඩියෝ එකට යමු. හයි මම දැන් ස්ටේෂන් එකට ආවා. මෙතන ඉඳලා පැයක දුරක් තියෙනවා මට යන්න. මේක ඇත්තටම ගොඩක් චූටි vlog එකක්. මොකද මට ගොඩක් දේවල් වීඩියෝ කරගන්න බැරි වුණා ඇත්තටම කිව්වොත්. ඒ වුණාට මං හිතුවා ගත්ත වීඩියෝස් ටිකෙන් කොහොම හරි එඩිට් කරලා අප්ලෝඩ් කරන්න ඕනේ කියලා. මොකද මේක දවසක ලස්සන මෙමරි එකක් වෙයි කියලා මං හිතනවා. ඇත්තටම කිව්වොත් මෙහෙට ආවට පස්සේ මම ස්පෙන්ඩ් කරපු ලස්සනම දවස් ටිකක් තමයි මේ දවස් ටික. ඉතින් මං අක්කා ඉන්න තැනට ගියේ හවස් වෙලා ගිය නිසා පහුවදා තමයි අපි චුට්ටක් වටේ ඇවිදින්න ඕනේ කියලා හිතාගත්තේ. ඉතින් මේ පහුවදා ගත්ත වීඩියෝස් අපි දැන් පොඩි ගමනක් යන්නේ. අපි උදේට මුකුත් කාලා හිටියේ නෑ. ඒ හින්දා මොන හරි කන්නත් අරගෙන යන්න ඕනේ කියලා ගියොමයකට ගියා මොන හරි කන්න ගන්න. ඊට පස්සේ කෑමත් අරගෙන අපි ගියා. යන්න කලින් කාලා යන්න කියලා හිතුවා. මොකද දවල් වෙනකොට ඊට පස්සේ බඩගිනි යනවනේ. ඒ හින්දා කාලාම යනවා කියලා හිතුවා. ඊට පස්සේ යන ගමන් අපිට හම්බුණා මෙන්න මේ ලස්සන ප්ලේස් එක. එතන නම් හරිම ෂෝක් අනේ. නිකන් අපි ලංකාවේ වැවක් ගාව ඉන්නා වගේ ෆීලිං එකක් තමයි දැනෙන්නේ. හැබැයි පුදුම හුලඟක් තිබ්බේ දවසේ නම් ටයිෆ් එකක් තිබ්බා එදා. ඒ හින්දා වෙන්න ඇති මේ වහින්නත් වගේ චුට්ටක් තිබ්බා. ඒ වුණාට වැස්සේ නෑ. මේ හුලං තිබ්බා. පුදුම විදියට හුලඟක් තිබ්බේ. ඉතින් අපි දෙන්න ඔහොම කියව ගත්ත කෑම ටිකත් කෑවා කියන්නේ. මොකද ඒක එච්චර රසට තිබ්බේ නැහැනේ. ගත්තට පෙනුම විතරයි. කිසිම රහක් එහෙම තිබ්බේ නැහැ. ගත්ත ඔක්කොම කෑවෙත් නැහැ ඒ හින්දා. අපි දෙන්න කනවට වැඩිය කියවන එකටද කොහෙද වෙලාව ගියතන්ට වෙලා. කුමාරී ඊට පස්සේ කාලා බීලා ඉවර වෙලා අපි ගියා බයිසිකල් දෙකේ තමයි දෙන්නත් එක්ක ගියේ. බලන්නකෝ අනේ අපි දෙන්නට මරු වැඩක් උනේ. මේ ඔතන කන ගමන් ඉන්නකොට මං කිව්වනේ දා ගොඩක් උලන් තිබ්බා කියලා. ඔය ෆෝන් එක වැටුණානේ. මේ මොනා කරන්නද ඉතින්. ඊට පස්සේ වෙන පැත්තකින් තිබ්බා. ඔය එතන ට්‍රේන් යනවා පේනවා. ඉතින් අපි දෙන්න ඔහේ පාඩුවේ අපි දෙන්නයි කැම ටික ගන්න ගමන් ඉන්නකොට හුලං නම් පුදුම හුලඟක් අනේ දාන. ඉතින් ආයෙත් මගේ ෆෝන් එක වැටුණා ළමයි. ආයෙත් වැටුණා. ඊට පස්සේ නම් චුට්ටක් මේ කලින් පාර වැටුණාට පස්සේ ෆෝන් එක මුකුත් අවුලක් වුණේ නැහැ. මේ පාර වැටුණාට පස්සේ වැටුනේ අපි ඉඳපු කොන්ක්‍රීට් එක උඩට. ඊට පස්සේ චුට්ටක් ඩැමේජ් වුණා. ටෙම්පර් එක තිබ්බ නිසා අවුලක් නැහැ. ඒක තමයි මේ ඩැමේජ් වුණේ. ඒක ඉතින් අවුලක් නැහැ ඉතින්. මේ මට වැඩිය හැබැයි අක්කා තමයි බය වුණේ ඒකට. අපි දෙන්න පොඩි රවුමක් දාන්න යන්නේ. කොහෙද? කුෂිමීනාඩි තයිෂයිකට. අන්න ඒකට යන ගමන් ඉන්නේ අපි දෙන්න. මේ බයිසිකලේ තමයි යන්නේ. ජපානයේ සබා මොනවාද? චාහා. ඒකද? ලංකාවේ ෆ්‍රයිඩ් රයිස්. රහයි ඒක. කරාලි කෑලි දෙකක් තියෙනවා. මේ යකිසොබායි තියෙනවා. සාබු මේ මේක ඉඟුරු නෙමේද? ඉඟුරු එක. ඉතින් අපි දෙන්න ඔන්න ආවා. අක්කාර කිව්ව ෆුෂිමිනාරි තයිෂයකට. දැන් නම් මට නම මතකයි. එතනට ආවා.
ඉතින් අපි දෙන්න ඇතුළට යන ගමන් මේක ගොඩක් ෆේමස් තැනක්. මම ෆොටෝස් දැකලා තියෙනවා. එහෙම නම කිව්වට ඉතින් මට මතකයක් තිබ්බේ නැහැ. ෆොටෝස් නම් දැකලා තියෙනවා. ඊට පස්සේ ගියාට පස්සේ තමයි මේක කියලා දන්නේ. අනේ බලන්න ළමයි මෙතන නරියෝ ඉන්නවා. මට එන සතුටුයි ඒක දැකලා. මෙතන මේ පන්සලක් නේ ඒක. මේ ගොඩක් තැන්වල නරියෝ ඉන්නවා නිකන් මන් දන්නේ මොකක් හරි තේරුමක් ඇති. ඉතින් ඒවා මට ඉතින් එන සතුටින් නරියෝ ඉන්නවා දැකලා. මං කොහොම හරි මේ ෆ්‍රිජ් එකට තියන්න මැග්නට් එකකුත් අරන් ආවා. ඒත් නරියෙක් ඉන්න එකක් ඒකත් අරන් ආවේ. අනේ ඔයගොල්ලන්ට සමහර විට මම වොයිස් කරන එක ඇහෙන්නෙත් නැද්ද දන්නේ නැහැ. රැහැයෝ කෑ ගහනවා රැහැයෝ නේද? පුදුම මේ හැම තැනකම ඉන්නවා. මං ඉස්කෝලේ යන එතන මේ තව ස්කූල් එකක් තියෙනවා. ඒකෙත් මේ ගහක් තියෙනවා. ඒකේ ඉන්නවා ඇති. මේ පුදුම සද්දයක් තියෙන උදේට ඉස්කෝලේ යද්දී. ඉතින් මෙතනත් එහෙමයි. ගස් නෑ හැමතැනම තියෙන්නේ. ඒ වල ඉන්නවා ඇති මේ පුදුම සද්දයක්. මම පුළුවන් තරම් ඒකේ මේ වීඩියෝස් වල සවුන්ඩ් මේ අඩු කරලා වොයිස් කරේ බලමු. ඕගලන්ට ඇහෙන්නේ නැත්නම් සෝරි ඉතින්. බලන්නකො උතනත් ඉන්න ওই නරිය තමයි තියලා ඉන්නේ. දෙපැත්තේ මේ ගෑනුයි කෙනයි පිරිමියෙක් කෙනයි කියලා දෙන්නෙක් ඉන්නේ. අර අපේ නිකන් පන්සල් වල තියෙන සිංහ රූප එහෙම කිය එක එක රූප තියෙන්නේ අන්න ඒ වගේ වෙන්න ඇති. අපි ඔය කතරගම වගේ තැන්වල ගියාම ගන්න තියනා නේද ඔය එක එක සුපුරුත්තම් බඩු. අන්න ඒ වගේ තැන් තිබ්බා. කඩවල් 2-3ක්ම තිබ්බා. ඉතින් ඒකිනුත් අපි ලස්සන ෆ්‍රිජ් මැග්නට් එකක් ගත්තා. ඉතින් කොහොම හරි ෆුෂිමි නරිවලට ගිහිල්ලා අපි ගෙදර යන්න පිටත් වුණා. යන ගමන් ගෙදරට ඕන බඩු වර්ගයක් ගන්න තියෙනවා කියලා ඒව ගන්නත් ගියා අපි. ළමයි අපි ගිහිල්ලා මොකද්ද මට ඒ තැනේ නම මතක නැහැ. මේ ගිහිල්ලා දැන් තමයි ආවේ. දැන් අවස් වෙලා මේ හරියට වීඩියෝස් ගත්තද කියලා මට මතක නැහැ. බලන්නකෝ අනේ අද දවසට කී දෙයක් නම් වැටුණාද කියලා. හරියට වීඩියෝස් ගත්තද කියලාත් මට මතක නැහැ. මහන්සි යන්නේ. හුලං අද මං ඉන්න පැත්තට වැඩිය මෙහෙ වෙනස්. ස්ටේෂන් එක තියෙන්නේ මේ එහා පැත්තේ තියෙන්නේ. ඔච්ච සද්ද එන්නේ. ඉන්නකො මං අහස පෙන්නන්න ලස්සනයි යන්නේ. Two hours later. ඉතින් මං දවස් 2කට වගේ තමයි ආවේ මෙහෙ ඉන්නවා කියලා. ඉතින් එදා රෑ වුණ නිසා මං එදාත් හිටියා. ඊට පස්සේ එදා රෑ අපි චුට්ටක් වටේ ඇවිදින්න ගියා. ඒ ගිහිල්ලා පහවදා උදේ යන්න හිටියට පහවදා උදේ වහින්න ගත්තා. ඒ හින්දා පහවදා උදේත් හිටියා. පහවදාත් හිටියා. ඊට පස්සේ ඊළඟ දවස් එනවා කියලා හිටියේ. ඊළඟ දවසෙත් දැස්සා. ඊට පස්සේ අක්කා කිව්වා මේ අදත් ඉඳලා හෙටම යන්න කියලා. ඊට පස්සේ කොහොමාරි දවස් 5ක්ම සඳිදා ගිහිල්ලා මං සිකුරාදා උදේ තමයි එහෙන් එන්න පිටත් උනේ. කොහොමාරි ඉතින් එහෙ ගිහිල්ලා ලස්සන මතක ටිකක් එකතු කරගෙන මම ආවා. ඇත්තටම මට එහෙ ගිහිල්ලා එන්න හිතුන්නේ නැහැ. මොකද දන්නේ නැහැ ඕසාකා වලට වැඩිය එහෙනි හරි නිකන් නිස්කලංකයි වගේ මට තේරුණ විදිහට හරිම ෂෝක්. ඉතින් ආයෙත් යන්න ඕනේ. ආයෙත් ගියොත් අනිවාර්යයෙන්ම ලස්සන බ්ලොග්ස් අරන් එන්නම්. ඉතින් අදට මම ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න ආදරේ.